Hello everyone, welcome to my YouTube channel. ඉතින් මගේ channel එකේ first vlog එක තමයි මේක. එන්නකෝ අද දවසේ මම මොනවද කරන්න කියලා බලන්න. අද මට කරන්න පොඩි වැඩ වගේක් තියෙනවා. පොඩි ගමනකුත් තියෙනවා. ඉතින් මම මේ ලෑස්ති වෙන්නේ උදේට මොනවා හරි කන්න හදාගන්න. තනියම ඉතින් උයන්න කම්මැලි නේද? ඒකනේ මමත් තනියම ඉන්නකොට හරිම කම්මැලි කෙනෙක් උයන්න. ඉතින් මම ඉක්මනින්ම පාන් දෙකක් ටෝස්ට් කරලා ජෑම් ටිකක් ගාලා කන්න තමයි යන්නේ. තනියම ඉතින් උයන්න ටිකක් කම්මැලි. ඒක නිසා මම මේ වගේ පාන් එකක් හදාගත්තා. තව ඒකේ අඩුපාඩුවට බොන්න දෙයක්ත් මම ලෑස්ති කරගත්තා. ඉතින් එන්නකෝ මේක කාලා මට පොඩි වැඩක් තියෙනවා කරන්න. මේක තමා මම කියව පොඩි වැඩේ. එන්නකෝ මොකද කරන්න කියලා බලන්න. මම අද කිචන් එක ක්ලීන් කරගන්න තමා ලෑස්ති වුණේ. මම මුලින්ම කරේ මෙතන තිබුණ පිඟන් කෝප්ප ටික ඔක්කොම සෝදලා සින්ක් එක ගාව ක්ලීන් කරගන්න එක. කොච්චර ඉව්වත් නැතත් කිචන් එක ක්ලීන් එකට තියෙන තරමට තමා හිතට සතුටු. ඊට පස්සේ මම තියෙන කබඩ් ටික ඔක්කොම ක්ලීන් කරගත්තා. තෙතරෙදි කෑල්ලක් අරගෙන මම ඒව ඔක්කොම පිහදගත්. නිතරම මේවා ක්ලීන් කරන්නේ නැහැ. සතියකට එකපාරක් වගේ තමා මේ ඔක්කොම මම ක්ලීන් කරන්නේ. පැන්ට්‍රියේ උඩ තියෙන කබඩ් ටිකත් මම ක්ලීන් කරලා දැන් මේ හදන්නේ පහතම තියෙන කබඩ් ටිකත් ක්ලීන් කරගන්න. ඊට පස්සේ මම මේ ලෑස්ති වුණේ උඩ පැන්ට්‍රිය ගාව තියෙන ටයිල් එකත් ක්ලීන් කරගන්න. මෙහෙ තියෙන්නේ පොඩි කරඬලෙපක්. ඉතින් තියෙන එක වුණත් ලස්සනට ක්ලීන් කරලා තියාගන්න එක තමා ගෑනු ළමයෙක්ගේ වගකීම. මම ඉතින් ඒ ටිකත් ලස්සනට ක්ලීන් කරගත්තා. ඊට පස්සේ මම මේ පොඩි සෙටියක් තියෙනවා. එතන පොඩ්ඩක් ක්ලීන් කරගන්න තමා ලෑස්ති වුණේ. ඊට පස්සේ ටීවී එකත් පොඩ්ඩක් ක්ලීන් කරගත්තා. තනියම ඉතින් කම්මැලි නේද? ඒ වුණාට මේ වගේ වැඩක් කරනකොට නම් කම්මැලි හිතෙන්නේ නැහැ. මම ගේත් හොඳට අතු ගාලා ක්ලීන් කරලා ඉවර වෙලා මම එයා ප්‍රශ්න ටිකකුත් ස්ප්‍රේ කරගත්තා. මේ තියෙන්නේ මම ක්ලීන් කරගත්ත කිචන් එක. බලන්නකො ලස්සනයිද කියලා. හවස් වෙලා මම මේ මගේ පොඩි වැඩක් කරගන්න තිබුණා. ඒකට යන ගමන් බලන්නකො වැස්ස වුණත් තියෙන ලස්සන. මම නම් මේ වගේ දවස් වලට හරි ආසයි. මේක තමා මෝල්ඩිව්ස් වල එයාපෝට් එක. දකිද්දින් ගෙදර යන්න හිතෙනව නේද? ෆ්ලයිට් එකක් දකිද්දින් රටේ ඉන්න හැමෝටම හිතෙන දෙයක් තමා අනේ මටත් ගෙදර යන්න තිබුණා නම් කියලා. මම දැන් මගේ රූම් එකට යන ගමන් බලන්නකො අඳුරු වැටලා තියෙන හැටි. ආව ගමන් පොඩි වැඩක් කරන්න තමා යන්නේ. මම ලෑස්ති වෙන්නේ මගේ කොණ්ඩෙට තෙල් ටිකක් දාගන්න. පිටරට ඉන්න හැමෝටම තියෙන ප්‍රශ්නයක් මේ කොණ්ඩේ යන එක. මටත් ඒක ඒ විදිහටම තියෙනවා.
මෙහි වතුර වෙනස් නිසා සෑහෙන්න කොණ්ඩේ යන්න පටන් ගත්තා. ඉතින් මම ඒකට මමම හෙයා ඔයිල් එකක් හදාගත්තා. ඉතින් මම දැන් හදන්නේ ඒක ඇප්ලයි කරගන්න. මේ වගේ හොඳට ඉස්කබල ගෑවෙන විදිහට මම ඒක දාගන්නවා. ඔලිව් ඔයිල් රෝස්මරි තමයි මේ තෙල් එක හදන්න මම පාවිච්චි කරේ. ගෑනු ළමයි ගොඩාක් මානසිකව වැටෙන ප්‍රශ්නයක් තමා කොණ්ඩ යන එක. ඉතින් මේ විදිහට ඔයිල් එකක් හදලා ගන්නවා නම් ඒක ගොඩාක් අඩු කරගන්න පුළුවන්. ඔයිල් එකක් අපේ ඔළුවට අනිවාර්යෙන්ම අවශ්‍යයි. මොනවා ගෑවත් හොඳට මසාජ් එකක් දාන්න නැත්නම් වැඩක් නැහැ. මම මේ ලෑස්ති වෙන්නේ හොඳට මසාජ් කරලා විනාඩි 20ක් තියලා ඒක වොෂ් කරගන්න. බෙඩ් එකේ බෙඩ් ෂීට් එහෙම අයින් කරලා මම මේ ලෑස්ති වුණේ බෙඩ් එක ලස්සනට ක්ලීන් කරගන්න. එන්නකෝ මම මේ ළඟදී සේල් එකකට ගියා. සේල් එකෙන් ගත්තේ මොනවද බලමුද? මම මුලින්ම ගත්තේ මේ ස්ක්‍රබ් එක. මේක උනේ රුපියල් 40. සේල් එකක් නිසා ගොඩක්ම අඩුවට බඩු තිබුණා. ඊට පස්සේ මම ගත්ත මේ ස්ක්‍රබ් එක. මේක නම් මාරම හොඳයි. මම කලින් යූස් කරලා තියෙනවා. මේ තියෙන්නේ ස්ක්‍රබ් එක. ඒකත් අර බ්‍රෑන්ඩ් එකේම එකක්. ස්ට්‍රෝබෙරි එකක්. තව මම ගත්තා බොඩි ලෝෂන් එකක්. ඒක පපාය එකක්. මේ එකක් උනේ රුපියල් 30ක් මේ සල්ලි වලින්. ගොඩාක්ම ගණන් අඩුයි. ඉතින් මේක මම හිතන්නේ බොඩි වොෂ් එකක්. ඊට පස්සේ මම ගත්තා ඒක නම් මාරම සුවඳයි. ඒක බොඩි ලෝෂන් එකක්. මේ වගේ එක්ස්පයර්ඩ් ගොඩාක් දුරට තිබුණා. ඒක නිසා මම ගත්තා. මේ නම් අර එක ෆ්ලේවර්ස් දාලා තියෙන ටී බෑග් තියෙන්නේ. එන්න ඒ වගේ එකක්. රෑවිලා පොඩ්ඩක් එළියට යන්න හිතුවා. ඉතින් ගෑනු ළමයි ආස දෙයක් නේ. ගත්තේ නැතත් බලන එක. මෙහි ඉතින් ලංකාවේ වගේ ලස්සන ඇඳුම් නෑ. මට නම් සෙට් නැහැ. ඉතින් තව මෙතන තිබ්බ ලස්සන ජුවර්ලිස් තිබ්බා, ටී ටැග් තිබ්බා. එක ලස්සන අයිටම් වර්ග තිබුණා. බලන්නකො ලස්සන නෙක්ලස් තියෙනවා. ගෑනු ළමයිගේ පුරුද්දක් නේ. ඉතින් ගත්තේ නැතත් ලස්සන බඩුවක් තිබ්බොත් ඒක බලන එක. ඊට පස්සේ මම ගියා කඩේකට තවත් කන්න මොනවා හරි ගන්න කියලා. මේ කඩේ ටොෆි චොක්ලට් ඒ වගේ අයිටම්ස් තියෙන කඩයක්. ඊට පස්සේ මම ගන්න ඕනේවත් අරගෙන ආපහු රූම් එකට යන ගමන්. දැන් නම් වෙලාව 10ක් පහුවෙනවා. මේ වගේ කඩ තමයි මෙහි ගොඩක් තියෙන්නේ. මේ වගේ කඩ තමා හැමතැනම තියෙන්නේ. මම අදට මගේ බ්ලොග් එක ඉවර කරනවා. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. එහෙනම් මං ගිහින් එන්න. ඔයාලට සුබ දවසක් වේවා.